අයිබෝන් හැමෝටම. ඉතින් මම මේ වීඩියෝ එකේදී අද කතා කරන්නේ මේ දවස්වල අයර් එකක් ගන්නකොට ඔයාලා දැනගන්න ඕනේ කරුණු කීපයක්. හරිද? ඔයාලා දන්නවා මේ දවස්වල පෙට්‍රල් ලීටරේ 420ක් නේ. ඔව් 420ක් වෙනවා 92. මම ගාන්නේ 92. ගොඩක් අය 95 ගාන කට්ටියත් ඉන්නවා. එතකොට ඒක මම හිතන්නේ රුපියල් 80කින් විතර වැඩි ඇතිනේ. ඔව්. එතකොට 500ක් විතර වෙනවා. එතකොට අපි මේ තත්ත්වෙත් එක්ක පික්මි හරි එලගෝ හරි ඌබා හරි දුවද්දී අපි අයර් එකක් අපිට එනකොට අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරිද? ඉතින් මම මේ ගැන සරලව හැමෝටම තේරෙන විදිහට කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක ටිකක් දිගයි. අනිවාර්යෙන් මේ කියන හැම දෙයක්ම අලුත් අයට හෝ අත්දැකීම් නැති අයට හෝ දුවන අයට වැදගත් වෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. හරි. දැන් මෙතන පළවෙනි දේ තමයි. හරිද? දැන් 420ක් වෙලා තියෙනවා පෙට්‍රල් ලීටරේ. එතකොට අපිට අයර් එකක් එනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ අයර් එකේ පිකප් ලොකේෂන් එක. හරිද? ඒ කියන්නේ අපි පැසෙන්ජර්ව ගන්න යන්න තියෙන කොච්චර දුරක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. හරිද? ඉතින් ඔයාලා දන්නවද මම යන්නේ බ්‍රදර් කිලෝමීටර් 2යි උඩරිම. හරිද? ඒ කියන්නේ මම යනවා කිලෝමීටර් කියන්නේ මීටර් 600 මීටර් කිලෝමීටර් 1මාර කිලෝමීටර් 2. ඔච්චර තමයි මම උඩරිම යන්නේ. ඒ කියන්නේ පිකප් ලොකේෂන් එකට පැසෙන්ජර් ගන්න ඊට වඩා යන කට්ටියත් ඉන්නවා. හරිද? එහෙම ගිහලා ඇත්තටම මේ තියෙන තත්ත්වය අනුව ඔයාලා 420ක් දීලා තෙල් ගාලා මෙම තව පිකප් ලොකේෂන් එක ඔයාලට ගෙවන්නේ නැහැ. හරිද? බ්‍රදර් පිකප් ලොකේෂන් එක ඔයාලට ගෙවන්නේ නැහැ. ඔයා කොච්චර දුර ගියත් ඔයාලට ඒක ගෙවන්නේ නැහැ. හරිද? රුපියලක්වත් පිකප් ලොකේෂන් එක යන එකට ඒ කියන්නේ පැසෙන්ජර්ව ගන්න යන එකට ඔයාලට පික්මියකෝ ඌබර් එකව කිසිම දෙයක් ගාණක් ඔයාලට ගෙවන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒතර මම කිලෝමීටර් 2කට වඩා යන්නේ නැහැ. එතකොට මම එකම එක අවස්ථාවක විතරක් ඔන්න ඔය කිලෝමීටර් 2කට වඩා මම යනවා පිකප් ලොකේෂන් එකට. ඒ ඇයි කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට කියන්නම්. හරි. මම කිව්වා පිකප් ලොකේෂන් එක කිලෝමීටර් 2කට අඩුවෙන් අනිවාර්යෙන් යන්න බලන්න. ඉතින් ඔයාලා දන්නවද දැන් මේ පික්මි එකේම මම වැඩිපුර දුවන්නේ පික්මි. ඊට පස්සේ එලගොත් දුවනවා. වැඩිපුර දුවන්නේ පික්මි. එතකොට දැන් අයර් එකක් එනවා පිකප් ලොකේෂන් එක කිලෝමීටර් 5ක් ඒ වගේම ඩ්‍රොප් එක කිලෝමීටර් 2ක්. හරිද? එතකොට ඔයාලා එතනදී මට සාමාන්‍යයෙන් පෙන්නනවා 160ක්. එතකොට මම මේක දුවන්න ඕනද? හරිද? කිලෝමීටර් 2ක් දෙයකට මට 160ක් ගෙවනවා. හැබැයි පිකප් ලොකේෂන් එක කිලෝමීටර් 5ක් තියෙනවා. ඇත්තටම මේ වගේ ඒවා එනවා. ඉතින් දුවන කට්ටිය දන්නවා මෙන්න මේ වගේ වීඩු අයස් එනවා කියලා. ඒ කියන්නේ අපිට ඒ අයර් එක දැක්කම hina යනවා ඇත්තටම. සිරාවටම. දැන් මේක නොදැනුවත්ම දුවන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මෙයාලා අයර් එක ගත්ත ගමන් ඩ්‍රොප් ලොකේෂන් එක විතරයි බලනවා කිලෝමීටර් 2යි තියෙන්නේ 150ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අරගොල්ලට පික්මි එකට සාමාන්‍ය කොමිෂන් එක ගියාට පස්සේ 125 30ක් විතරනේ හම්බෙන්නේ. එතකොට මෙයාලා බෙදා ගන්න කිලෝමීටර් 60ක් 65ක් කියලා. ඇත්තටම මෙයා කිලෝමීටර් 7ක් විතර දුවනවා මේකට. හරිද? එතකොට සාමාන්‍ය රුපියල් 25 30ක්වත් නෑ මේ අයර් එකෙන්. හරිද? අන්න ඒකින්ද තමයි පිකප් ලොකේෂන් එක බොහොම වැදගත්. ඔයාලා ගද්දි මේක බලලා ගන්න. හරි. දෙවෙනි කාරණේ තමයි ඔයාලට අයර් එකක් එද්දි කොහෙටද ඒ කියන්නේ යන්න තියෙන්නේ ඩ්‍රොප් ලොකේෂන් එකේ කොහෙටද යන්න තියෙන්නේ. ඔයාලා දන්නවා අයර් එකක් එද්දි ඒක පෙන්නනවා. ඔයාලට කොහෙටද යන්න තියෙන්නේ කොච්චර දුර යන්න තියෙනවද මේ දේවල් ඔයාලට පෙන්නනවා. හිතන්නකෝ ඔයා ඉන්නේ ඕමගම කියලා. හරි. ඔයා ඉන්නේ ඕමගම. එතකොට ඔයාලා අයර් එකක් වදිනවා කොළඹට. හරිද? එතකොට තව එකක් වදිනවා කොහෙද මේ පාදුක්ක ඉංගිරිය පැත්තටම වදිනවා. හරිද? දැන් ඔයා ඔතනදී කොළඹ පැත්තට අයර් එක ගත්තා නම් ඔයාට කිසිම අවුලක් නැහැ. ඔයා කිලෝමීටර් 20ක් විතර ගියත් ඔයාට ආපහු එන්න අයස් වදිනවා බ්‍රදර්. 90ක් විතර ෂුවර් ඔයාට වදිනවා. ඒ වගේම ඔයා කොළඹ පැත්තට ගියාම ඔයා ඕමගමටද ගම්පාටද කඩුවෙලටද ඕන පැත්තකට මේ අයස් වදීමේ සම්භාවිතාවය වැඩි. 90ක් විතර අනිවාර්යෙන් වදිනවා. හැබැයි ඔයා හිතන්න මම කිව් විදියට අර ඉංගිරිය පැත්ත එහෙම නැත්නම් ඔය පාදුක්ක පැත්තට ගියාම හරිද මචං අයස් වදින්නේ නැති තරම්. හරිද? මම මේ අලුත්ෙන් දුවන කට්ටියට කියන්නේ ඔයාලට දැනගන්න දුවන කට්ටිය දන්නවා. දුවපු මමත් දුවලා තිනවා මමත් ගිහිල්ලා තිනවා පාදුකේ ඉන්දිය පැත්තට ගිහිල්ලා තිනවා. අයරක් නැතුව ආයෙ තකාණි ඇවිල්ලා තිනවා. ඒ නිසා තමයි මම මේ අත්දැකීමෙන් මේ කට්ට කාලා ඉවර වෙලා ඔයාලට මම මේ කියන්නේ. හරිද?
ඒ පැත්තට ගියාම මචං දැන් ඔයා හිතන්න කොහමද අයරක් අරන් එන්න කියලා ඉතින් ඉද්දිත් ඔයා පෑ දෙක තුනක් ඉඳලත් ඔයාට වදින්නේ නැත්තම් ඔයාට කාලේ අපරාධය. ඔයාලා දන්නවා අපි මේකෙන් ගේමක් ගන්න කාලෙත් වැදගත් කියලා. අපි ওই පෑ දෙක තුනට මේ ඕමගම කොට්ටා මාර්ගම හිටියනම් ගේමක් ගන්නවා. හරිද? ඒ වගේම දැන් අර පැත්තට ගිහලා නිකන් ඉඳලත් ඔයාලට වැදුන්නේ නැත්තම් ඔයා අර කිලෝමීටර් 15ම ආපහු එන්න ඕනේ. අය එතකොට ඔයාට කාලේ ඒ කිලෝමීටර් වලට ගියපු තෙල් ඔක්කොටම තමයි අර මේ ගාන දීලා තියෙන. සාමාන්‍ය කිලෝමීටර් 15ට රුපියල් 800ක් 1000ක් වේද බයික් වලට වැදෙනවා. එතකොට ඔන්න ওই ගාන තමයි ඔය කිලෝමීටර් 30ටමයි ඔයාගේ අර කාලෙටයි ගෙවලා තියෙන්නේ. ඒ නිසා බ්‍රදර් ඔයා යන පැත්ත ගැන සැලකිලිමත් වෙන්න. අයරක ආපු ගමන් ඔය නිකන් ගන්න නැතුව ඔයා යන පැත්ත ගැන සැලකිලිමත් වෙලා ඔයා ඒ අයරක ගන්න ඕනේ. හරිද? ඔන්න ඕක මතක තියාගන්න. ඊළඟට අයස් එනවනේ දැන් පොඩි අයස් එනවා ලොකු අයස් එනවා. ඒ කියන්නේ දුර අයස් එනවා ළඟ අයස් එනවා. එතකොට ඔයා මේකෙදි කෝකද ගන්නෙ? මේමයි. ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. හරිද? දැන් ඔයා ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා දුර දුවන්න කැමති නැති කෙනෙක් කියලා. හරිද? දුර යන්න කැමති නැහැ. එතකොට ඔයාට පුළුවන් ළඟ අයස් කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ කිලෝමීටර් 5 වගේව දුවන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයා දුර යන දුර ගියට අවුලක් නැහැ කියලා හිතන කෙනෙක් කියලා. එතකොට ඔයාට පුළුවන් දුර යන්න. ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඔයා දුර දුවනවා වුණාට ළඟ අයරක් වදිනවා කියන්නකෝ සාමාන්‍ය කිලෝමීටර් පිකප් එකට කිලෝමීටරයි ඩ්‍රොප් එකට කිලෝමීටර් එකමාරක් වගේ සාමාන්‍ය 180ක් වගේ ගෙවනවනම් මම මේ බයික් ගැන කතා කරන්නේ වැඩිපුර අනිත් ඒවාටත් අදාළයි. එතකොට ඒක කරන්න නැතුව ඉන්නේ පවා ඒක කරන්න. මොකද කිලෝමීටර් දෙකකට ඔයාට එතකොට රුපියල් 70ක් විතර සෙට් වෙනවා. හරිද? කොමිස් එක කැපුවට පස්සේ ඔයාට 70ක් වගේ සෙට් වෙනවා. ඒ නිසා ඒක ඔයාට පාඩුවක් නෙවෙයි. හරිද? ඒ නිසා මේ පොඩි දේවල් දුරදී වුණාට කමන්නේ දුවන්න. නැත්තම් ඔයා දුර දුවන්න කැමති නැත්තම් ඔයාට පුළුවන් අර විදියට 1500 2000 දුවන්න නැතුව ඔයාට පුළුවන් 250 350 ඒවා ඒ කියන්නේ කිලෝමීටර් 4ක් 5 ඒවා දුවන්න. එතකොට ඒක ඔයාගේ වෙනස් වෙනවා. ඔයාට ඔයා දුවන විදිය අනුව ඔයාට කැමැත්ත අනුව. හරිද? ඒක ඔයාලා මතක තියාගන්න. අර කලින් විදියට දුවන්න එපා. මම අර කිව්වේ මේ පිකප් එකයි ඩ්‍රොප් එකයි මේ ඒව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අනිත් එක තමයි බ්‍රදර් ඔයා මේක මතක තියාගන්න අනිවාර්යෙන් අලුත් අයට තමයි මේක විශේෂයෙන්. හරිද? ඔයාලට අයර් එකක් ආවට පස්සේ හරිද? පැසෙන්ජර් ඉන්න දුර කොච්චර ළඟ වුණත් දුර වුණත් හරිද? ඔයා ඒ පැසෙන්ජර්ට කෝල් එකක් ගන්න. හරිද? කෝල් එකක් ගන්න. ඇයි කියන්න දන්නවද? දැන් මේමයි. මටත් වෙලා තියෙනවා. මම මේ වෙලා තියෙන දේවල් එක්ක තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. හරිද? එතකොට කෝල් එකක් අරගෙන ඉස්සෙල්ලාම ආන පිකප් ලොකේෂන් එක කන්ෆර්ම් කරගන්න. මොකද ඔයා උතන්ට ගියාට පස්සේ කෝල් එකක් ගන්න නැතුව ගියාට පස්සේ කස්ටමර්ගේ ෆෝන් එක වැඩ නැතිව වෙන්නත් පුළුවන්. ඒක යාර කෝල් ගන්න උත්සාහ නැහැ. නැත්තම් ෆෝන් එක වැඩ කරන්නේ ඔයා දැනගන්නේ ගියාට පස්සේ. ඒ ඔයා කෝල් එකක් කරන් නෙවෙයිනේ ඔයා එතනට ගියේ. හරිද? එතකොට එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔයා හිතන්නකෝ ඔයාට මල පැනලා ඔයා කස්ටමර් කෙයා එකට කෝල් කරනවා කියලා. හරිද? කස්ටමර් කෙයාට කෝල් කරාම මොකක්ද දන්නවා කියන්නේ? ඔයා එන්න කලින් කස්ටමර්ට කෝල් එකක් දුන්නේ නැද්ද? ඔන්න ඕක අනිවාර්යෙන් කියනවා. එතකොට ඉතින් තවත් බලපයින්නවා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් පිකප් එක ළඟ වුණත් දුර වුණත් අපරාධනේ එහෙම උස්සුවේ නැත්තම් ඔයගේ තෙල් ටික අනිවාර්යෙන් කෝල් එකක් දීලා යන්න. අනිත් එක ලොකේෂන් එක හරිද කියලා කන්ෆර්ම් කරගන්න. හරිද? මොකද දැන් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඇත්තටම මේ පිකප් ලොකේෂන් එක හරියටම දාන්න දන්නේ පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. ඒ නිසා කස්ටමර්ගේ මෙන්න මෙතන නේද කියලා පොඩ්ඩක් අර මැප් එක බලලා ආන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලගේ කාලෙත් ඉතුරුයි තෙලුත් ඉතුරු වෙනවා. ඔන්න ඕක මතක තියාගන්න. අනිත් එක බ්‍රදර් මේ අර ඔයාලට එනවා ඇති 2 stop fires. ඒ කියන්නේ තැන් දෙකකට නවත්තන්න තියෙනවා, තැන් තුනකට නවත්තන්න තියෙනවා. ඔයාලා අයරයක් එදී එක පෙන්නනවා. හරිද? බලන්න මට පෙන්නන විදියක් නැහැ. ඒක පෙන්නනවා මේව 2 stop එකක් තියෙනවා. එතකොට මේ අයස් කරනවද ඔයා? ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් මේමයි. ඒක ගත්තට පස්සේ කස්ටමර්ට කෝල් එකක් දීලා
අන්න මේමයි මිස්ටර් මේම ස්ටොප් දෙකක් පෙන්නවා. එතකොට යන ලොකේෂන් එක මොකද්ද මේ වෙලාවක් ගොඩ වෙලාවක් යනවාද කොහමද මොකද්ද කරන්න කියලා කියලා. සාමාන්‍යයෙන් ඔය ATM එකක් ගාව සල්ලි ගන්න වගේ තමයි සාමාන්‍ය ඒවා තියෙන්නේ. එතකොට අවුලක් නැහැ. විනාඩියක් දෙකක් යද්දි කස්ටමර් එහෙම පොඩි වැඩක් කරගෙන එනවා. හරිද? ඒ වුණාට මේ සමහරව ඉන්නවා ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් 20ක් ට්‍රීවිල් නම් මම හිතන්නේ වේටිං වැටෙනවා නේ. ට්‍රීවිල් වේටිං වැටෙනවා. ඒත් ඉතින් වෙලාවනේ අපරාධනේ. බයික් නම් වැටෙන්නේ නැහැ මම දන්න විදියට පික්මී වල. එලගෝවල මම හිතන්නේ විනාඩි 5ක් පැසෙන්ජර්ට දෙනවා. ඊට පස්සේ මේ වැටෙනවා. මං කියන්නේ දැන් පික්මී ගැන කතා කරොත් එimhe ටූරිස්ට් ස්ටොප් එක. එතකොට ඒ නිසා ඔයා මේම කස්ටමර්ගෙන් ආලා කරන්න මේමයි ගොඩක් වෙලා යනවාද? ඒතකොට කස්ටමර්ට යුතුයකමක් තියෙනවා මෙන්න මේ වෙලාව පොඩි වෙලාවක් යන්නේ මේ දේ කරන්න කියලා කියන්න කස්ටමර්ගේ ඒක යුතුයකමක් විදියට තියෙනවා. කියන්න ඕනේ යා. එතකොට අපිට පුළුවන් මේ වෙලාව අපිට අවුලක් නැත්තම් අපිට ඒ අයරක යන්න නැත්තම් අපිට සෙට් වෙන්නේ නැහැ වගේ කියලා හිතනවා නම් කැන්සල් කරන්න. හරිද? ඒක කරන්න මේ ටූරිස්ට් ස්ටොප් වගේ අයර්ස් යනවා නම් ඊළඟ එක ඔයාලා දන්නවද මර එනවා මේ පිකප් එකයි ඩ්‍රොප් එකයි එකම තැනකට. ඔය බලන්න අලුත් අයම බලන්න මේ පිකප් ලොකේෂන් එක ඩ්‍රොප් එකයි එකම තැනකට. ඒ කියන්නේ ඔයා තැනකට ගිහිල්ලා ආයේ මෙතනටම එන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ. ඕක කියන නම මතක නැහැ. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. මම කියන්නම්කෝ ඒක පිකප් ඩ්‍රොප් ලොකේෂන් එක කියලා. එකම ලොකේෂන් එක කියලා. හරිද? ඕම අයස් තියෙනවා. ඒකදී ඔයා මේක ගන්න මම සාමාන්‍යයෙන් මුළු දවස්වල අරන් බැලුවා. අපි කරන්න මේ කාර්යයක් කියන්න කලින් අපි දැනගන්න වෙයි මොකද්ද කියලා මේ. එතකොට අපිට තියෙන්නේ තැනකට ගිහිල්ලා ආයේ මෙතනටම එන්න. එතන මේකේ මේ මම සල්ලි වලින් බැලුවමත් එහෙම ලොකුවට කියන්නේ යන දුරත් එක්ක එහෙම ලොකු වෙනසක් නැහැ. හරිද? රුපියල් 20ක වගේ වෙනසක් තියෙන වැඩි වෙන්නේ. අනිත් අයස් එක්ක බලද්දි එහෙම ඒක එච්චර මේ ලාභයක් තියෙන අයස් නෙවෙයි. හරිද? සාමාන්‍ය අයස් එකක් මම හිතන්නේ ඕක මම ගත්තේ මේ අයස් නැතිම වෙලාවක මේ ඒ නිසා මම ගත්තා ඒක. නේද? මේ ඉතින් ඕම තියෙනවනේ. එතකොට මට වුණ දේ මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. ඊට පස්සේ මම ගියා ලොකේෂන් එක පිකප් ලොකේෂන් එක ගිහිල්ලා එනවා පොඩක් මාත පුද්ගලෙක්. මමත් ටිකක් මාතයි උනාට අර තේරෙනවනේ පොඩක් මාතයි කියලා. හරි මාත පුද්ගලෙක් ආවා. දැන් මම ඇහුවා මේ කොහෙටද යන්න තියෙන්නේ කියලා. එතන මේ ඉස්කෝලයක් ගාවට යන්න තියෙන කියලා කිව්වේ. ඊට පස්සේ මම ඉතින් කවන්නේ මොකක් කරේ වැඩක් ඇති කියලා දාගෙන ගියා. ගියාට පස්සේ මල්ලි විනාඩියක් ඉන්න කියලා ගියා. මේ ඊට පස්සේ ළමෙක් එක්ක ආවා යන්න. දැන් මම බෑ කියන්නේ මම දැන් මේක අරන් ඉවරයිනේ. එතකොට දැන් මර මාත මිනිස්සයයි අර අවුරුදු 10ක විතර ළමයෙකුයි බයික් එකකට නැග්ගා. එතකොට ඉතින් යනකම්ම මගේ බයික් එකේ සොකට් ටික ඉවරයි. ඉතින් මේ වගේ කටු සෙට් වෙනවා ඔයාලට. හරිද? අනිත් එක තමයි මේවල සාමාන්‍යයෙන් අර ගොඩක් අය කරන්නේ මොකක් හරි බඩුවක් ගෙන්න ගන්න. ඒ කියන්නේ මොකක් හරි පාසල් එකක් ගෙන්න ගන්න මේක යූස් කරන බ්‍රදර්. හරිද? පාසල් එකක් දෙන්න ගන්න යූස් කරන. ඒ වගේම තව සමහරු නැගලා මේ තැනකට ගිහිල්ලා ඔය එක නඩු සෙට් වෙන්න chance එක වැඩි. මෙන්න මේ වගේ අයස් වල ඉතින් ගොඩක් අයට මේක වෙලා ඇති. නඩු සෙට් වෙන්න chance එක වැඩි. මේ වගේ අයස් වල බොහෝ දුරට. හරිද? ඒ කියන්නේ නඩු කිව්වම ඔයාලා දන්නවා මම කියන්නේ මොකද්ද කියලා. ඔයාලට තේරෙනවා ඇති මොන වගේ දේවල්ද කියලා. ඒ නිසා මේ වගේ අයස් ගද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එතකොට මම කිව්වා වීඩියෝ එකේ ඉස්සෙල්ලම එක අවස්ථාවකදී කිලෝමීටර් 2කට වඩා අයස් මම ගන්නවා කියලා. ඒක මම දැන් කියන්නම්. ඒ කියන්නේ බ්‍රදර් දැන් මම හිතන්න කොළඹ ගියා කියලා ලොකු අයරයක් අරගෙන කොළඹ පැත්තට ගියා කියලා. එතකොට දැන් මම සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් දුවන්නේ උදේවරු වගේ දුවන්නේ. එතකොට මට 9 ඒ කියන්නේ මම දැන් ජොබ් එකක් කරනවානේ. එතකොට මට වෙලාවට ගෙදර එන්නත් ඕනේ ජොබ් එකට යන්න. එතකොට මම හිතනවා 8:00 9:00 මම ජොබ් එකට යන්න ඕන නම් මම 8:00 කොළඹ නම් මම මෙතනදී ඩිරෙක්ෂනල් අය දානවා. ඩිරෙක්ෂනල් අය කියන්නේ මම යන පැත්තට අයස් තියෙනවා නම් මට වැදෙන විදියට දාගන්න පුළුවන්. ඔයාලා මේක දන්නේ නැත්නම් මගේ channel එකේ තියෙන දාගන්න විදිය ලොකු දෙයක් නෑ පොඩි දෙයක් තියෙනවා. ඔයාලා බලන්න මගේ channel එකේ වීඩියෝ එකක් දාලා තියෙන කොහොමද ඒක දාගන්නේ කියලා.
ඉතින් ඒ කියන්නේ මම යන පැත්තට මට අයර් එකක් වැදෙන විදිහට දාගන්න එක. හරිද? මෙතන මෙහෙම දාගත්තට පස්සේ මට සමහරට පිකප් ලොකේෂන් එන්න පුළුවන් කිලෝමීටර්ස් 4ක් විතර එන්න පුළුවන්. 4ක් විතර එන්න පුළුවන්. ඒ ඇවිල්ලා මට මේ පැත්තට යන්න ඉන්න. දැන් මම මේක ගත්තට මට ඇත්තනම පාඩුවක් නැහැ. මොකද මම යන්න මේ වෙලාවට යන්නත් ඕනේ මේ පැත්තට යන්නත් ඕනේ. නිකම්ම ගියොත් එහෙම තෙල් පිච්චෙනවා විතරයි. මට සල්ලි කීයක්වත් හම්බෙන්නේ නැහැ. හැබැයි අර කිලෝමීටර් 4 බලන්න නැතුව මම පිකප් ලොකේෂන් එකේ ගිහිල්ලා ඒව අරගෙන මම යද්දි මට ඒක ගානකුත් හම්බෙනවා. ලොකුවට පාඩුවක් නැහැ. මට ඒක ලාභයක් කියලා තමයි මම හිතන්නේ. තේරුණාද? එතකොට ඔයා යන්නම ඕන. මේ පැත්තට යන්නම ඕන නම් ඔයා පිකප් ලොකේෂන් එකේ දුර වැඩුණාට කමක් නැහැ. ඔන්න ඔය ටික මතක තියාගන්න. මට කියන්න ඕන ඔය ටික අලුතෙන් එන කට්ටිය වුණත් දුවන කට්ටිය වුණත් මේ දේවල් මතක තියාගන්න. ඊට පස්සේ ඔය ටික තමයි කතා කරන්න ඕනේ මේ වීඩියෝ එකේදී. ඉතින් ඉස්සරහටත් පික්මී සම්බන්ධව මේ අය සම්බන්ධව ගොඩක් දේවල් මම channel එකේ දානවා. ඉතින් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට set නම් like එකක් දාන්න, comment එකක් දාන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු.